ලසෝ ඩිසයින් අරඹන ඔයා ඉතාමත් හොඳින් ඇති කියලා විශ්වාස කරනවා. සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අපි පහු කරගෙන ආවේ උත්සව සමයක් නිසා ටිකක් කාර්යබහුල වුණා. ඒ නිසා මට වීඩියෝ එකක් ගේන්නත් බැරුව ගියා. ඉතින් අපි අද බලමු අලුත් වැඩක් කරන්න යන්නේ මොකක්ද කියලා. මේ මම ඔයාලට පෙන්නන්නේ printed slipper එකක්. ඉතින් අපි වෙනද black slipper ඒ වගේම color slipper තමයි ඩිසයින් කරනවා පෙන්නුවේ. එතකොට දැන් අපි මෙන්න මේ වගේ printed slippers ඩිසයින් කරන්න පටන් අරන් තියෙනවා. හුඟක් අය මේ slippers වලට කැමති, හුඟක් අය ගන්නවා, අහනවා, ඉල්ලනවා. ඉතින් ඔයාටත් අදහසක් ගන්න ඕන නිසා මට හිතුණා මම ඒ කරපු දේ ඔයාලත් එක්ක බෙදා ගන්න. ඔයා slipper ඩිසයින් කරන කෙනෙක් නම් මේ slippers ඩිසයින් කරලා බලන්න. ඇත්තටම හොඳ ලාභයක්, ඒ වගේම ලොකු ආදායමක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ slippers වලට ගොඩක් අය කැමති ගන්නවා. මට ඇත්තටම ලොකු ආදායමක් හොයාගන්න පුළුවන් වුණා. ඒ නිසා මම හිතුවා මං වගේම තවත් කෙනෙකුට මේ දේ කියන එක හොඳයි කියලා. ස්ලිපර් ඩිසයින් කරන්න පටන් අරන් ඉන්න කෙනෙක් නම් දැනටමත් ඔයා මේ දේ කරලා බලන්න. මේ ස්ලිපර්ස් අරගෙන ඩිසයින් කරලා දෙන්න. එතකොට මේවා හුඟක් අය ගන්නව, ඉල්ලුම තියෙනවා. ඒ වගේම අපිට මේ ස්ලිපර් ඩිසයින් කරන්න මල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් printed කරලා තියෙන නිසා අපිට මේ වගේ පබළු ඕනමන්ට් එකක් වගේ දෙයක් අලවලා හරි මහගෙන හරි අපිට මේක ඩිසයින් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම මහලා තියෙන්නේ මේක. එතකොට ගැලවෙන ප්‍රමාණය අඩුයි. තම මල්ටි බෝන්ඩ් ගම් එකෙන් අලව ගන්නත් පුළුවන්. ඉතින් බලන්න මේ ස්ලිපර් එක මේ වගේ දෙයක් අලවපුවාම ඒක මේ charm ලස්සනට තියෙනවා. ඉතින් මල් වලට හුඟක් අය කැමති නැති අය ඉන්නවා. ඉතින් මල් වලට කැමති නැති කෙනෙකුට මේ විදිහට ස්ලිපර් එක ඩිසයින් කරලා දෙන්න පුළුවන්. ඇත්තටම මේක හුඟක් අය ගන්නවා මේ ස්ලිපර් ඩිසයින් එක. මට ගොඩක් කාලෙකින් ඔයාලට ස්ලිපර් ඩිසයින් කරනවා පෙන්වන්න බැරි වෙච්ච නිසා මම ඔයාලට ස්ලිපර් ටිකක් පෙන්වන්න තීරණය කළා. මෙන්න මේ විදිහට අපිට එක එක විදිහට එක එක ඩිසයින් වලින් ස්ලිපර් ඩිසයින් කරගන්න පුළුවන්. කස්ටමර් කැමති විදිහට අපිට ස්ලිපර් එක ඩිසයින් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම අපිට ආදායම් මාර්ග වැඩි කරගන්න අපි පුළුවන් නිර්මාණශීලී හැකියාව යොදාගෙන මේ වගේ ස්ලිපර් ඩිසයින් කරගන්න පුළුවන්. මට කාර්යබහුල වෙච්ච නිසා පෙන්වන්න බැරි වුණා ස්ලිපර් ඩිසයින් කරනවා. ඒ නිසා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ printed ස්ලිපර් ඩිසයින් ගොඩක් මම කරා. ඒයින් ටිකක් තමයි මම අද ඔයාලට ගෙනාවේ පෙන්වන්න. මේ විදිහට printed slipper අපෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඒවා ඩිසයින් කරන්න අවශ්‍ය දේවල් මිලදී ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න. WhatsApp නම්බර් එක සඳහන් කරන්නම්. මැසේජ් එකක් දාන්න. 077 10යි 186යි 076 යන දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් තියන්න. අවශ්‍ය බඩු මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඩිසයින් කරන ස්ලිපර් අපෙන් මිලදී ගන්නත් පුළුවන්. ඔයාට අවශ්‍ය කරන සියලුම දේ එකම තැනකින් අඩුම මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයා තාම බිස්නස් එකක්, පුංචි ව්‍යාපාරයක් පටන්ගෙන නැත්නම් පටන් ගන්න කරන්න ඉදිරියට කරගෙන යන්න පුළුවන්. මොන හේතුවක් නිසාවත් ඒව නතර කරන්න නැතුව දිගටම කරගෙන යන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන්ට කරන්න පුළුවන් සෑම් රැකියා අවස්ථාවක් තමයි මේක. මුලින්ම කරන්න දන්නේ නැතුව ඉන්න කෙනෙකුට උනත් මම කියලා දෙන්න සූදානම්. මම දන්න විදිහට කියලා දෙන්න සූදානම් කරගන්න විදිහ. ඒ වගේම අපේ channel එක, මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක all දාලා තියාගන්න. අලුත් දේවල් ගේන්න මම කොහොමත් බලාපොරොත්තු වෙන්න ඉන්නවා ඉදිරියට. ඒවා ඔයාලට ඉක්මනට බලා ගන්න පුළුවන්. channel එකත් එක්ක වෙනද වගේම රැඳී සිටියාට
ඔබට හදවතින්ම ස්තුතියි. නැවත හමු වෙමු. එතෙක් සුබ දවසක්.